ආයුබෝවන් යාළුවනේ විතා කැබින් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රුධිරයේ තීනි මට්ටම පාලනය කරන ශරීරයේ විෂ ඉවත් කිරීමට උදව් වෙන ප්‍රතිඔක්සිකාරක බහුල කරවිල ව්‍යාංජනයක් හදාගන්න විදිහ. අපි බලමු මේ රසමස කරවිල ව්‍යාංජනය හදාගන්න විදිහ. මම මෙතන හොඳට පැහුණු කරවිල ගෙඩියක් අරගෙන තියෙනවා. ඔයාලා කරවිල ගෙඩියක් තෝරගද්දි හොඳට පැහුණු එකක්ම තෝරගන්න. දළු ඒවක තිත්ත රස වැඩි. ඊළඟට මම මෙතන සුදු ලූණු අරගෙන තියෙනවා. ලූණු ටිකක් මේ විදිහට පොඩියට කපලා අරගෙන තියෙනවා. කරපිංචා, රම්පේ, අමු මිරිස් ටික අතට පළලා අරන් තියෙනවා. තක්කාලි ගෙඩියක් කපලා අරන් තියෙනවා. ඊළඟට මෙතන තියෙන උඹලකඩ. ඔයාලට කරවල තියෙනවා නම් කරවල පොඩියට කපලා කෑලි දාගන්න. ඊළඟට මම මෙතන උකු කිරි, දිය කිරි දෙකම අරගෙන තියෙනවා. මම මේ දෙකම එකට දාලා තමයි උයාගන්නේ. ලොකු පොල් ගෙඩියක පොල් බෑ එකක විතර තමයි මේ කිරි ටික හදාගෙන තියෙන්නේ. ඊළඟට මම සියඹලයට 4-5ක් මේ විදිහට දී කරලා අරගෙන තියෙනවා. කොරක දාන්න වඩා සියඹලා දැම්මහම මේකේ හොඳ රසයක් එනවා. ඒ හින්දා පුළුවන් නම් සියඹලාම එකතු කරගන්න. ඊළඟට මෙතන සූදුරු යට තේ හැඳි කාලයි ගම්බිරිස් යට තේ හැඳි භාගිකුයි තියෙනවා. දැන් මම කරවිල ව්‍යාංජනය හදන භාජනය අරගෙන අපි ලෑස්ති කරගත්ත කලමනා ටික මේකට එකතු කරගන්නවා. මම මේක ටෙම්පරාදු කරගන්න නැතුව කිරෙන්න තමයි උයාගන්නේ. ඔයාලා කරවිල ගෙඩිය කපා ගන්න කලින් සෝදලා අරගන්න. කැපුවට පස්සේ මේක සේදුවොත් තිත්ත රස වැඩි වෙනවා. ඊළඟට රස අනුව ලුණු එකතු කරගන්නවා. මිරිස් කුඩු තේ හැන්දක් විතර දාගන්නවා. 3-5 කුඩු කහ කුඩු සියඹලා ඉස්ම ටිකත් ඒකටම එකතු කරගන්නවා. ඊළඟට පොල් කිරි ටික එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. කුරුඳු පොතු කෑලි දෙක තුනකුත් එකතු කරගන්නවා. දැන් මේක අපි ලිපේ තියලා මද ගින්දරේ තමයි උයා ගන්න ඕනේ. ඒ ටික රත් වෙන අතරේ අපි කරවිල ගෙඩිය කපා ගමු. මෙතන මම කරවිල එකේ මැද ටික අයින් කරන්නේ නැතුව තමයි උයාගන්නේ. මේකේ තියෙන ඇටත් එක්කම තමයි උයන්න අරගන්නේ. ඔයාලා මේ ටික කන්නේ නැත්නම් අයින් කරගන්න. මේ කරවිල ඇටවල පිළිකානාශක ගුණයක් තියෙනවා. ඒක නිසා මම ඒ ටිකත් එකතු කරලම තමයි උයාගන්නේ. කරවිල කෑලි ගොඩාක් ලොකුවට කපා ගන්න එපා. මේ වගේ සයිස් එකට කපා ගන්න. එතකොට අපිට ඉක්මනට තඹ ගන්න පුළුවන්. ඊළඟට මම කපාගත්ත කරවිල ටික ලිපේ තියෙන භාජනයට එකතු කරගන්නවා. ඔයාලා දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් කරවිල ගොඩාක් එකපාර ආහාරයට ගන්න එපා. එහෙම වුණොත් ඔයාගේ රුධිර සීන මට්ටම අඩු වෙලා ගැටලු ඇති වෙන්න පුළුවන්. සමබර ආහාර වේලකට කරවිල ව්‍යාංජන එකතු කරගන්න. හරි මම දැන් සම්පූර්ණ කරවිල ගෙඩියම අපේ ව්‍යාංජනට කපලා එකතු කරගත්තා. ඊළඟට හොඳට කලවම් කරලා මේ විදිහට පියනකින් වහලා උයා ගන්න. දැන් මේ විනාඩි 5කට පස්සේ මේක මම ආයෙ හොඳට කලවම් කරලා වහලා තියෙනවා තැම්බෙන්න. දැන් මේ විනාඩි 10කට පස්සේ කරවිල ටික තව ටිකක් මදි වගේ තැම්බිලා මම මෙහෙම වහලා තියෙනවා තව ටිකක් තැම්බෙන්න. දැන් මේ විනාඩි 15කට පස්සේ මේ වෙලාවේ මම ගම්බිරිස් ටිකයි සූදුරු ටිකයි වංගෙඩියට දාලා කොටාගෙන ඒ ටිකත් එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා.
ඊට පස්සේ ගින්දර අඩු කරලා තව චුට්ටක් මේක මේ විදිහටම ලිපේ තියාගන්නවා. දැන් හරි කරවිල ව්‍යාංජනය හදලා ඉවරයි. මේ විදිහට තමයි අවසානට තියෙන්නේ. ඔයාලත් මේ විදිහට කරවිල ව්‍යාංජනය හදලා බලන්න. මේ විදිහට හදාගත්තාම ගොඩක් රසයි. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. channel එකත් subscribe කරගෙන යන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.